මේ පාරවල් යනවා කියන්නේ නම් පට්ට ගේමක් හොඳේ නේ යන්නේ. කොහොම අපේ දෝරි නිදිද? අපි දැන් මේ ටුක් ටුක් එකේ යන්නේ හරිද? ටුක් ටුක් එකේ යන්නේ පොඩ ගෑස් වෙන වැඩි. පොඩි එක්කෙනා නිදාගෙන ඉන්නේ. මේ බෙද ඇත්තටම ලස්සනයි මේ පළාත. ගොඩක් ලස්සනයි. බදුල්ලේ තියෙන දුව පළාත කියන්නේ ලස්සනයි සීතලයි. හැමදේම තියෙනවා. හැබැයි ටිකක් දුෂ්කරයි. අපි අද යන්නේ දැන් කොයිද යන්නේ? අපි අද බණ්ඩාරවල යන්න හදන්නේ නේද? බණ්ඩාරවල කෝ දඟලන්න එපා, දඟලන්න තියෙන්න. අම්මා එනකන් ඉන්න. මේ තමයි ගයිස් අපේ බබාට පේන්න හදලා තියෙන චිත්‍රටිය. හරිද? අපි ගහක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් පැටක් නිර්මාණය කරලා තියෙනවා. සම්මනලු ටිකක් හදලා තියෙනවා. අපි නිර්මාණය කරගත්ත ඒවා. චූටි කාමරයක් තමයි තියෙන්නේ. හැබැයි චූටි කාමරයක් වුණත් ලස්සනට හදලා තියෙනවා. මේකනේ මම සතුටින් ඉන්නේ. දැක්කනේ? මේන පාරවල් තමයි තියෙන්නේ. මේ යන්න තියෙන්නේ. කැලයක් මැදින් එහෙම තමයි ඉතින් තියෙන්නේ. හැබැයි ගම්මාන නම් මාර්ම ලස්සනයි. නිස්කලංකයි හොඳේ. ඒ කියන්නේ වැඩිය මේ අර වෙන තැන් වල වාහන එහෙම ගොඩක් යන්නේ සද්දේ නෑ. එහෙම සද්දය වුණත් ඇහෙන්නේ කුරුල්ලන්ගේ සද්දේ වගේ තමයි. ඩෝනිය පොඩ්ඩක් ආහාරව ගත්තා. මේ අත දිගටම නිදාගෙනම තමයි යන්න හැදුවේ. චුට්ටක් රිලැක්ස් කරන්න ඕන නිසා පොඩ්ඩක් නැවතුණා. මේ මොකද වෙන්නේ ඉතින්? සතුටින් දෙන්නේ කට්ටිය. තව ගමන එහෙමම තියනවා හොඳේ. අවසන් වෙනකන් ඉන්නවනේ. අපේ දුක්බර ගමන තව මාර දුරක් තියෙන යන්න. අපි දැන් බණ්ඩාරල දක්වා යන්න කියලා හිතන් ඉන්නේ යන්න වෙයිද නැහැ. තාම අපේ ප්ලෑන් එක ඉවර නැහැ. අපි යනවා ඉස්කෝලේ වැඩකට තමයි යන්නේ. ඉතින් ඉස්කෝලේට ගියාට පස්සේ ඉතින් වැඩේ ඉවරුනොත් නැවත බන්න. ඇයි ඉස්කෝලේ වැඩේ නම් හරි. අපි දෝනි තවම නිදි මේ. ආපෙලා ඉඳන්ම නිදි. නැගිටින්න එපා අන්න හරි. කියනකොට මඩන්න පටන් ගත්තා. අඬන්න එපා ඉන්න. අම්මයි එනකන් ඉන්න ඕනේ. හරි නතර වුණා. ගයිස් ඉතින් තාත්තා කෙනෙක් කියන්නේ ඉතින් ආය මාරයි. සමහර තාත්තලා දරුවන්ටවත් ආදරේ නැති තාත්තලා මේ ලෝකේ කොයිතරම් ඉන්නවද නේ? අහලත් දැකලත් ඇති. පුංචිම කාලේ ඉඳන් තාත්තලා අම්මලා තමන්ගේ දරුවෝ දාලා යන තැන් කොච්චර ඉන්නවද? හැබැයි එහෙම කරන්න එපා කවදාවත්. මේ දරුවෝ තමයි ඇත්තටම සම්පතක් වෙන්නේ. නේ මනික. අපි යන් ඉක්මන ගෙදර.
Ali. Ali. Mama pada. Guys, ඔන්න එහෙනම් අපි ගෙදර ආවා. ගෙදර ආවා කියන්නේ දැන් මම ගෙදර යන ගමන් ඉන්නේ. දැන් මේ ගෙදරට පොඩි එක්කෙනා ගිහින් දාලා මම නැවත ආවා මේ පැත්තට.